හලෝ කොහොමද ඔයාලට මේ වගේ රසම රස චොක්ලට් බිස්කට් පුඩින් කෑල්ලක් හමුද? ඉස්සෙල්ලාම භාජනයකට කොකෝ පවුඩර් මේස හැඳි 2ක් දාගන්නවා. ඒ භාජනයටම මම සීනි මේස හැඳි 3කුත් දාගන්නවා. ඊට පස්සේ මම ඒකටම පාන් පිටි මේස හැඳි භාගිකුත් දාගන්නවා. ඒකටම මම කිරි මිලිලීටර් 200ක් දාගන්නවා. මේ අපි හදන්න යන්නේ චොක්ලට් සිරප් එක චොක්ලට් බිස්කට් පුඩින් එකට දාන. ඊට පස්සේ මේ ටික හොඳින් මික්ස්ලා කරගෙන මම මේක ලිපේ තියාගන්නවා. සාමාන්‍ය ගින්දර වැඩි කරගන්න එහෙම නෑ. ලිපේ තියාගත්තට පස්සේ මම මේක නොනවත්වා හැඳි ගන්නවා. මේ වගේ ඝනකමට සෝස් එකක් වගේ ආවහම මම මේක ලිපෙන් බාගන්නවා. දැන් ඉතින් අපේ සෝස් එක හරි. ඒක ටිකක් නිවෙන්න මම පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ මම චොක්ලට් බිස්කට් පුඩින් එක හදාගන්න භාජනයට වීඩියෝ එකේ පේන විදිහට මාරු බිස්කට් කිරිවල පොඟව භාජනය අතුර ගන්නවා. පළවෙනි ලේයර් එක අතුර ගත්තට පස්සේ ඊට උඩින් මම චොක්ලට් සෝස් එක දාගන්නවා. ඒ විදිහට මාරුවෙන් මාරුවට ලේයර්ස් කිහිපයක්ම මම දාගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත බිස්කට් පුඩින් එක. මම දැන් මේක ෆ්‍රිජ් එකට දාගන්නවා. පැය 4ක් විතර. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස චොක්ලට් පුඩින් එක. ඔයාලත් කාලා රසයිද කියලා කමෙන්ට් එකක් දාන්න.